රජතුමන් ඒ වගේම සියලුම මන්ත්‍රීතුමන්ලා සියලුම මන්ත්‍රීතුමයන් බොහොම ගෞරවයෙන් ශ්‍රීපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම සම්භාවනීය මුත්තන් ප්‍රදේශවාසී ආදරණීය සහෝදර සහෝදරියන් දෙමව්පියන් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපි සූදානම් වන්නේ අති සුවිශේෂී කටයුත්තක සමාරම්භය මෙලෙසින් සටහන් කරන්න. දික්වැල්ල ප්‍රාදේශීය සභාව අද වර්තමානයේ ඔබ නියෝජනය කරන ඔබේ ගම් ප්‍රදේශයේ ගොඩනගන ප්‍රධාන කේන්ද්‍රස්ථානය. ඔබ නියෝජනය කරන ඔබේ ප්‍රදේශයේ ගොඩනගන ප්‍රමුඛ කේන්ද්‍රස්ථානය. දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිතුමන් ප්‍රමුඛ සියලුම මන්ත්‍රී කණ්ඩායම ගෞරවයෙන් සිහිපත් කරමින් පිළිගනිමින් අපි ආරාධනා කරනවා ඔවුන්ට මේ අවස්ථාවට සම්බන්ධ වන්න. පැමිණ සිටින සියලුම ගෞරවනීය සම්භාවනීය ඔබ සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරමින් නැවත නැවතත් දික්වැල්ලේ හිත වෙනුවෙන් වටිනා කටයුතු ඉටු කරන්නට දික්වැල්ලේ හිත වෙනුවෙන් වටිනා තීරණ ගැනීමට දික්වැල්ලේ ඔබ මම නියෝජනය කරන මේ කම්දන ඔබ ජීවත් වන ආදරණීය දරුවන්ගේ හිත දවස් වෙනුවෙන් වටිනා කියන තීරණ ගැනීමට අද සිට ඔවුන් අපකප වෙයි. එනිසා අපි ඔවුන්ට ගෞරවනීය කාර්යභාරය පවරා දෙන ගමන් සූදානම් වෙනවා දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිතුමන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම මෙලෙසින් තමන්ගේ කාර්යභාරයන් ආරම්භ කිරීමට. ඊට මත්තෙන් අපි සඳහන් කළා වගේ ජාතික දජය ඒ වගේම දකුණු පළාත් දජය දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ දජය ඉහළට ඔසවමින් මේ ගෞරවනීය කටයුත්ත ගෞරවනීය ආකාරයෙන් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අපි ගෞරවනීයව ආරාධනා කරනවා ඒ අවස්ථාවට සම්බන්ධ වන්න ජාතික දජය එස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කන් ඉලියාස් මැතිතුමන්ටත් ඒ වගේම දකුණු පළාත් දජය එසවීම සඳහා දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති රුවන් වික්‍රමාරච්චි මහත්මයාට ඒ වගේම දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ දජය ඉහළට එසවීම සඳහා දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමිය චාන්දනී වේරගොඩ මහත්මියටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ වෙනුවෙන් සූදානම් කරන තිබෙන පීඨිකාවට සම්බන්ධ වන හැටියට. එකතු වන්න සම්බන්ධ වන්න. ඒ වගේම දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමිය ඔබ ගෞරවණීය ආරාධනා කරන පහනාලක් මැතිතුමිය අවස්ථාවට එකතු වන්න. ඔබ ගෞරවණීය අපි ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින දික්වැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍යතුමන් ඔබ ගෞරවණීය අපි ආරාධනා කරන ඔබතුමන්ට සම්බන්ධ වන්න පහන් ආලෝකමත් කිරීමේ අවස්ථාවට එකතු වන්න ඔබ ගෞරවණීය ආරාධනා කර සිටිනවා. දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමියනි ඔබතුමියට ආරාධනා කරනවා පහන් ආලෝකමත් කිරීමේ අවස්ථාවට එකතු වන්න. ඒ වගේම
WJ සිරිල් මහත්මයාට ගෞරවයෙන් ඉදිරි ආරාධනා කර සිටිනවා පහන ආලෝකමත් කිරීමේ අවස්ථාවට ගුවන් KSP වෙලුම් මහත්මයාට ගෞරවයෙන් ඉදිරි ආරාධනා කරනවා පහන් ආලෝකමත් කිරීමේ අවස්ථාවට අප සමගින් එකතු වන්නට සම්මත වන්නට بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين ශාස්ත්‍රපති පඬිත අනුකූලතර දීපානන්ද ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා. මේ වෙනස වෙනුවෙන් කැපවුණු මහා සංඝවරයෙක් හැටියට මේ මොහොතේ ඒ වෙනස සිදු වෙන මොහොතේ ගෞරවනීය ආශිර්වාදය පුද කරන්නට මුලසුනේ වැඩ සිටින ගෞරව කන්නල බුදුරජාණන් මහවීරපති දැන් අවුරුදු 47ක් වෙලා තියෙනවා. ඒ අවුරුදු 12 ඉඳලා වැටුප් රහිතව මේ රටෙන් වැඩ කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. අපේ බුදුදහමේ තියෙනවා මිනිස්සු ලෝකයේ වෙනුවෙන් කැප කරන ආකාර 4ක්. ආකාර 3ක්. බුදුවරු පෙරම් පුරන ආකාර 3ක්. පළවෙනි ආකාරය තමයි පාරමී. ඊට පස්සේ උපපාරමී, පරමත්ත පාරමී. මේ පියවර තුනේ අපි දුකෙන් මිදෙන්න නම් කවුරුත් වැඩ කරන්න ඕනේ. පාරමී කියලා කියන්නේ අපේ කාලය, ධනය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන එක.
විදිහේ උරුමයක් තියෙන ඓතිහාසික පදනමක් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා අපි මේ ප්‍රදේශයේ ලස්සනට හදමු. මත්ද්‍රව්‍ය නැති පොලිස් ස්ථානාධිපතිතුමා ඉන්න බොහොම හොඳ කෙනෙක් මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන. එතුමාට ඕනකම තියෙනවා මේ ප්‍රදේශයේ මේ කකුසාගේ මුදවා ගන්න. ලංකාවේ අද මත්ද්‍රව්‍ය වලින් ඉහළටම ආපු ප්‍රදේශයක්. ඒතකොට බලන්න අපේ ප්‍රෞಢත්වයේ එහෙම තියෙද්දී අනිත් පැත්තෙන් අපි මොනතරම් වලට ගිහිල්ලාද කියලා. ඒ නිසා මේ සභාවත් එක්ක මම විශ්වාස කරනවා මේ අවුරුදු 5 අවසන් වෙනකොට මත්ද්‍රව්‍ය නැති ප්‍රදේශයක්, සොරකම් නැති ප්‍රදේශයක්, වැරදි කාම සේවනය නැති ප්‍රදේශයක්, ඒ වගේම බොරුව, කේලම, වංචාව, රැවටීම, මිනිස්සු නොමග යෑමීම වගේ දේවල් නැති ප්‍රදේශයක්, නිරෝගී දරුවෝ ජීවත් වෙන ප්‍රදේශයක්, ඒ වගේම අධ්‍යාපන ක්‍රමය හොඳට දියුණු වෙච්ච ප්‍රදේශයක්, කුඹුරු ටික හරියට අස්වැදිච්ච ප්‍රදේශයක් ඇති සභාවක් අපි අපේක්ෂා කරනවාද? ඒක එසේ වෙයි කියලා අපි විශ්වාස කරනවා. සුවිශේෂී අදිනේ පළමුවෙන්ම අවසර පතනවා ගෞරවනීය මහා සංඝරත්නයේ උත්සව සභාවෙම තීමක ඒ වගේම අද දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් කැඳවා ඇති ඉක්පැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ සමිතියේ ගරු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ඔතන් ඉලියාස් මැතිතුමාගේ සහ අද දිනේ ඉක්පැල්ල ප්‍රාදේශ සභාවේ අභිනව සභාපති ධූරයේ වැඩ බාරගත් ගරු සභාපතිතුමා රුවන් වික්‍රමාරච්චි මැතිතුමා ඇතුළු ගරු උපසභාපතිතුමා සහ මන්ත්‍රී මණ්ඩලයේ අවසරයි. ඒ වගේම සමා වෙන්න මුස්ලිම් පල්ලියෙන් වැඩමවා වදාළ මෞලවී තුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම අද දින අපගේ කෙටි ආරාධනෙන් මේ බංගස්ථාවට පැමිණි දික්වැල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, දික්වැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, ඒ වගේම අපේ වෛද්‍යතුමා, විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරීතුමා, ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරීතුමා ඇතුළු ඒ රජයේ නිලධාරීන් නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම දික්වැල්ල ප්‍රාදේශ සභාවේ සම්ප්‍රාප්තිය පළමු අදහස් දැක්වීම. එනම් අපි සියලු දෙනාම වර්තමානයේ දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ට හොඩක් ප්‍රසනාදයක් එකතු කරමින් ආරාධනා කරමු. පළමු ආමන්ත්‍රණය සිදු කරන්න මේ දික්වැල්ල ප්‍රාදේශීය සභා භූමියේ සිට බුදුමහත් මේ විශ්වයටම ඔබතුමන්ගේ හඬ එකතු කරන්නට ඔබතුමන්ට එන්න අපේ දික්වැල පන්තිය එහෙම නැත්නම් මෙතෙක් කලක් ඔබ අපි පාකගෙන හිටපු පන්තියෙන් බලය උදුර ගන්න ඒ වෙනුවෙන් කැපවෙච්ච 100ක් ගණන් මිනිස්සු වසර 100ක් ගණන් මේ වෙනුවෙන් කැප වුණා. ඒකේ අවතර පරිදි අපිට පුළුවන්කම ලැබුණා පහුගිය සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ නායක විදිහට පත් කරගන්න අපේ පන්තියේ මිනිහෙක් ඔබේ පන්තියේ මිනිහෙක් ගමෙන් අපු මිනිහෙක් වෙච්ච අපේ ආදරණීය අනුර කුමාර දිසානායක රජුමන් පත් කරගන්න අපිට පුළුවන් වුණා. ඒ ගමනේ ඒ පටන් ගත්ත ගැම්මටම අපිට පුළුවන්කම ලැබුණා. එතනින් පස්සේ ආපු මහමැතිවරණයේදී ඔබට අපේ රට ජනතාවට පුළුවන් වුණා මේ රටේ පාර්ලිමේන්තුවෙන් 3-2කට එහාගේ බලයක් මේ පක්ෂෙන් වෙත ලබා දෙන්න. ඒ වගේම එතනින් පස්සේ අපි තිබිච්ච පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව සමත් වුණා ඒ බලය තවත් තහවුරු කරගෙන විශේෂයෙන්ම ඔබට කියන්න ඕන පළාත් පාලන ආයතන 339කින් 266කම බලය ලබා දෙන්න පුළුවන් වුණා මේ අපි නියෝජනය කරන පක්ෂය. ඒ කියන්නේ ඔබේ පක්ෂය මේ රටේ ඇත්තටම ජනතාව නියෝජනය කරන පක්ෂය. ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්නේ මෙතෙක් කාලෙ මේ පාලන බයන් දැහැලි හිටපු කණ්ඩායම නියෝජනය කරේ ඔබ නෙමෙයි. ඔබ නෙමෙයි නියෝජනය කරේ. ඒ නියෝජනය කරේ වෙන පන්තියක් විතරයි. ඒ අය තම තමන් වෙනුවෙන් දේවල් කරගත්ත මිසක් අපේ රටේ ජනතාව වෙනුවෙන් කරගේ බොහොම අල්පයි. මොකද එයාලා කරගන්න එක ඇතුලේ මොකක් හරි වුණා නම් ඉච්චරයි. එහෙමයි නේද? එයාලා කරගත්තා පොඩි ඵලයක් අපට හම්බ වෙන්නේ නැති. ඔක නන්නේ. දැන් මේක විනාශ කරලා අපට පුළුවන් වෙලා තියෙනවා දැන් මේ රටේ
ඇත්ත ජනතාවගේ ජනතා ප්‍රශ්න විසඳමින් ඒවට ඇත්ත විසඳුම් ගෙනමින් මේ රට ලෝකයේ බැබලෙන රටක් බවට ගෙනියනවා. ලෝකයේ ප්‍රමුඛ පෙරේ ලෝකයේ මිනිස්සු විඳින සපදක් කරන්නේ නේද? අලුත් ඊට කලින් තිබුණා හොඳ මෙන්න මේ වැඩේ කරගෙන ගියා. ඒක දෙන්නේ ඉතින්. ඒ අපි හිතුවා ඔබගේ ආයතන අපේ අද දැන් අලුතින් ඔබත් එක්ක වැඩ කරන්න නම් මම පොඩ්ඩක් පොඩි හැඳින්වීමක් කරන්න. ඒක සාධාරණව මම කියනවා. මම පූර්වම කියන ගමේ ඉපදිලා පූර්වම මෙතන විද්‍යාලයෙන් කුඩා කාලේ ගමන ලබලා එතනින් පස්සේ මාතර රාහුල විද්‍යාලයෙන් තත්ත්වාධ්‍යාපනය ඉතින් පස්සේ පෙරදිග විශ්වවිද්‍යාලයේ ඉඳන්නේ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සෑම එකකම සහයෝගය. ඒ සහයෝගය මොකද මේ අපි ඔක්කොම මේ ඔක්කොම එකට එකතු වෙනවා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අපි උදව් කරන්න නම් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයකට ගේන අපි ඔක්කොම එකට එකතු වෙනවා. මම විශ්වාස කරනවා ඒ එකතු කරන වැඩේ කරන්න මම ඒක ගන්න පුළුවන් වෙයි කියලා. අපි කැමති ඒකට. අපි සූදානම් මේ වැඩේට ඔබත් එක්ක යොදලා මේ ගමන යන්න. ඔබත් එක්ක යොදලා මේ රටේ මිනිස්සුන්ට තමයි දිග්ගට අපි උදව් කරන්න ඕනේ. ලොකු වැඩේ නේද? දැන් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ කැබිනට් එක පාර්ලිමේන්තු මන්දිර කවුරුත් දැනගන්න මේ අලුත් ලංකාව හදන ගමනේදී මේ දිග්බැල වැඩේ. ඒ ලංකාවේ තියෙන ප්‍රධාන වැඩේ තියෙන